ආදරණීය දරුවනි, ජීවී ද්‍රව්‍යවල අඩංගු වන ප්‍රධාන ජෛව අණු, එහෙම නැත්නම් අපි තවත් විදිහකට කිව්වොත් සජීව පදාර්ථයේ හමු වන මූලික කාබනික සංයෝග වර්ග 4න් අපි 4 වෙනියට කතා බහ කරන්නේ මෙන්න මේ කියන නියුක්ලියික් අම්ල ගැන. ඊට අමතරව මීට කලින් අපි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ගැන කතා බහ කරා. ඊට පස්සේ අපිට හමු වන මූලික කාබනික සංයෝග වර්ග තමයි නියුක්ලියික් අම්ල කියලා කියන්නේ. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නියුක්ලියික් අම්ල කියන එක සමහර දරුවන්ට චුට්ටක් අලුත් වෙන්න පුළුවන්. මොකද මීට කලින් කතා කරපු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන වචන. පුරුදු වචන. හරිද? හැබැයි මෙන්න මේකේ නියුක්ලියික් අම්ල අපිට චුට්ටක් ඇහිලා මදි. හිතට දැනෙලා මදි. ගතියක් තියෙනවා. ඉතින් අපි දැන් මේක චුට්ටක් අර වෙනස් විදිහකට ඉගෙනගෙන හිතට වද්ද ගන්නයි මේ හදන්නේ. නේද? හිතට දැනුනොත් නේ අපිට මේක හොඳට මතක හිටින්නේ. හරි. දැන් අපි බලමු මෙන්න මේ කියන නියුක්ලියික් අම්ල. මේකට ඉංග්‍රීසියෙන් කියනවා නියුක්ලියික් ඇසිඩ්ස් කියලා. ඇසිඩ් කියන්නේ අම්ල කියන එක. ඒතර නියුක්ලියික් කියන වචනේ එහෙමම සිංහල පරිවර්තනය කරලා තියෙනවා නියුක්ලියික් කියලා. මේ නියුක්ලියික් කියන වචනේ කොහොමද මෙතනට ආවේ කියන එක ගැන අපි හොයාගෙන යමු. හරිද? ඒතර අපිට අදහසක් ගන්න පුළුවන්. අපිට හිතට වද්ද ගන්න පුළුවන්. මේක කොහොමද ආවේ කියන එක දැන ගැනීම හරහා. මේ බලන්නමයි නියුක්ලියික් කියන වචනය එන්නේ මෙන්න මේ කියන නියුක්ලියස් කියන වචනේ හරහා. මේ නියුක්ලියස් කියලා කියන්නේ නියස්ටියට. නියස්ටිය. මොකද්ද මේ නියස්ටි කියලා කියන්නේ? සෛලයක් තුල තියෙන නියස්ටි කියන්නේ මොකද්ද? දැන් මේ වෙද්දී 10 වසර 6 වෙනි පාඩම ශාඛා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩම ඉගෙනගත්ත දරුවන් නම් සෛලයක තියෙන නියස්ටිය ගැන මේ වෙද්දී අදහසක් තියෙනවා. ඒතර එහෙම තාම ඉගෙනගෙන නැති දරුවන්ටම අදහසක් කියන්න මෙන්න මෙහෙම. දැන් අපි දන්නා පුතේ ශාක හැදිලා තියෙන්නේ ශාක සෛල වලින්. සතුන් හැදිලා තියෙන්නේ සත්ත්ව සෛල වලින්. අන්න ඔය කියන සෛලයක් ඇතුලේ විවිධ වූ කෘත්‍යයන් ඉටු කරන විවිධ ව්‍යුහයන් තියෙනවා. අපි ඒවට පොදුවේ කියනවා ඉන්ද්‍රිකා කියලා. එතකොට මේ සෛලයක් තුල හමු වන ප්‍රධාන ඉන්ද්‍රිකාවක් තමයි මේ නියස්ටි කියලා කියන්නේ. ඇත්තටම සෛලයක් තුල තියෙන ඉන්ද්‍රිකා අතරින් මුලින්ම හොයාගත්ත ඉන්ද්‍රිකාවත් මේ නියස්ටි තමයි. හරිද? ඒතර මෙන්න මේ නියස්ටිට ඉංග්‍රීසියෙන් කියන්නේ නියුක්ලියස් කියලා. ඊට පස්සේ මෙන්න මේ කියන නියුක්ලියික් අම්ල කියන ඒ කාබනික සංයෝග වර්ගය පළමු වරට සොයාගන්නේ මෙන්න මේ කියන නියස්ටිය තුලදී. පැහැදිලිද? අන්න ඔතනින් තමයි ඔය වචන එන්නේ. එතනදී අපි දන්නවා ෆ්‍රිඩ්රික් මීෂර් කියන විද්‍යාඥයා තමයි මේ සම්බන්ධ සොයා ගැනීම කරන්නේ. ඒතකොට එතුමා සුදුරුදුරාණු සෛල සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී ඒවැ නියස්ටි ගැන මේ අධ්‍යයනය කිරීමක් කරද්දී අන්නේ නියස්ටිය තුලදී තමයි පළමු වරට මේ සොයා ගැනීම කරන්නේ. ඒකයි මෙන්න මේ කියන නියුක්ලියික් කියන වචනය එතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට පසු කාලේ හොයාගන්නවා ඒ කියන ඒ කාබනික සංයෝග වර්ගයේ ආම්ලික ලක්ෂණක් තියෙනවා කියලා. හින්දා මේ වචනේ අපි ගත්තා නියුක්ලියික් ඇසිඩ් කියලා. ඒ නියුක්ලියික් කියන්නේ අර නියස්ටිය තුලදී පළමුවට හොයාගත්තා කියන අදහස තියෙන්නේ. නියුක්ලියික් කියන්නේ නියස්ටිය තුල කියන එක. ඇසිඩ් කියලා කියන්නේ අම්ල කියන එක. කියන්නේ මේවැ ආම්ලික ගුණ තියෙනවා කියන එක. ඔන්න ඔතනින් තමයි මෙන්න මේකේ නියුක්ලියික් අම්ල කියන වචනේ එන්නේ. හරිද? දැන් අර එන්නේ කොහොමද මේක ආවේ කොහොමද මේ වචනේ කියලා අවබෝධයක් තියෙන්න බෑ. නැත්නම් නිකන් ඔහේ කටපාඩම් කරලා තේරුමක් නැහැ නේ. හරිද? ඉතින් ඔය කියන නියුක්ලියික් අම්ල ආකාර දෙකක් තියෙනවා. ඒතර එක ආකාරයක් තමයි ඩියොක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියන ආකාරය. ඒතර අනිත් ආකාරය තමයි රයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියන ආකාරය. හරි. එතකොට මෙතන රයිබෝ හරිද? මෙතන රයිබෝට ඉස්සරහින් ඩියොක්සි කියලා වචනයක් තියෙනවා. ඩියොක්සි. ඒතර ඩියොක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ්. ඒතර අනිත් ආකාරය තමයි රයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියලා කියන්නේ. එතකොට මෙතන මේකේ සිංහල තේරුම ඉතින් ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය කියන එක. ඇසිඩ් කියන්නේ අම්ලයනේ. මෙතන සිංහල තේරුම රයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියන්නේ අම්ලය කියන එක. රයිබෝ නියුක්ලියික් අම්ලය කියන එක. එතකොට දැන් පුතාලා දැනගන්න ඕනේ මෙතන ඩියොක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියන එක මේ සම්පූර්ණ ඉංග්‍රීසි වචන ටික අපි කෙටි කරාම මෙතන ඩියොක්සිරයිබෝ වලින් D අකුර ගන්නවා, නියුක්ලියික් වලින් N අකුර ගන්නවා, ඇසිඩ් කියන එකෙන් A අකුර ගන්නවා. ඒතර මේ තුන අපි එකට ලිව්වට පස්සේ DNA කියන එක එනවා. ඒතර නියුක්ලියික් අම්ල ආකාර දෙකෙන් එක ආකාරයක් තමයි DNA කියලා කියන්නේ. ඒතර අනිත් ආකාරය රයිබෝ නියුක්ලියික් ඇසිඩ් කියන එකේ මෙතන මේ රයිබෝ කියන එකේ R අකුර ගන්නවා, නියුක්ලියික් කියන එකේ N අකුර ගන්නවා, ඇසිඩ් කියන එකේ A අකුර ගන්නවා. ඒතර මේ ටික අපි කෙටියෙන් ලියනවා RNA කියලා. ඒතර අපි පාඩම් කරද්දී පාඩම් කරගන්නවා නියුක්ලියික් අම්ල ආකාර දෙකයි. එක ආකාරයක් තමයි DNA, අනිත් ආකාරය තමයි RNA කියන්නේ කියලා.
පැහැදිලි කර දැන් මේ නියුක්ලික් අම්ල කියන එක ළමයි කලින් අපිට අයිඩියා එකක් නැහැ මොකක්ද මේ කියන එක. නමුත් මේ තුල අර මං කියුවේ චුපතර සීමා වෙන්නේ නැතුව තරම චුපතෙන් එහාට පොඩ්ඩක් හිතන්න. එතකොට වර තේරෙන මේ වචන ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. ඒතර විද්‍යාව කලින් වඩා ලේසියෙන් පටන් ගන්නවා.